ආයිබෝවන් හැමෝටම අසංක සර් YouTube නාලිකාවට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අරගෙන ආවා වැදගත්ම මාතෘකාවක් ගැන වීඩියෝ එකක්. ඒ තමයි නිවාඩු පිළිබඳව. ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා නිවාඩු ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඒකයි මම අද ඔයාලා වෙනුවෙන් නිවාඩු ගැන වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලටත් මේ වගේ තව දැනගන්න ඕන මාතෘකා තියෙනවා නම් මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. මං ඊළඟ වීඩියෝ වලින් ඒ පිළිබඳව ඔයාලව දැනුවත් කරන්නම්. ඒ වගේම අසංක සර් YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු නිවාඩු ගැන වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. නිවාඩු ගැන කතා කරද්දී ආයතන සංග්‍රහයේ 12 වෙනි පරිච්ඡේදයේ තමයි ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධ තොරතුරු ඇතුළත් වෙන්නේ. එහෙනම් ගුරුවරුන්ගේ නිවාඩු ගැන තොරතුරු තියෙන්නේ ආයතන සංග්‍රහයේ 12 වන පරිච්ඡේදයේ. ඒ වගේම ගුරුවරුන්ගේ නිවාඩු කියන්නේ ගුරුවරයාගේ අයිතිවාසිකමක් නෙවෙයි, එයාට දෙන වරප්‍රසාදයක්. එහෙනම් නිවාඩු කියලා කියන්නේ අයිතිවාසිකමක් නෙවෙයි, වරප්‍රසාදයක්. ඒ වගේම නිවාඩු හැකි සෑම විටම අනුමත කරගෙන ලබා ගන්න ඕනේ. අපි නිවාඩුවක් ගන්නවා නම් ඒක පුළුවන් හැම වෙලෙම අනුමත කරගන්න ඕනේ. මෙරටදී අපි නිවාඩුවක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒක සතියකට කලින් අනුමත කරගන්න ඕනේ. ඒ වගේම විදේශ නිවාඩුවක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒක මාස 3කට කලින් අනුමත කරගන්න ඕනේ. එහෙනම් අපි මෙරට ගන්න නිවාඩු සතියකට කලිනුත් විදේශ නිවාඩු මාස 3කට කලිනුත් අනුමත කරගන්න ඕනේ. ඒ වගේම මෙරට නිවාඩු පිළිබඳ ආකෘති පත්‍රයට අපි කියනවා පොදු 125 කියලා. අපි මෙරටදී ගන්න නිවාඩු ගැන තියෙන ආකෘති පත්‍රයට කියනවා පොදු 125 කියලා. ඒ වගේම විදේශ නිවාඩු ගැන තියෙන ආකෘති පත්‍රයට අපි කියනවා පොදු 126 කියලා. එහෙනම් අපි මේ ලංකාවේදී ගන්න නිවාඩු ගැන පොදු 125 පුරවන්න ඕනේ. ඒ වගේම විදේශ නිවාඩු ගැන පොදු 126 පුරවන්න ඕනේ. එහෙනම් අපි බලමු මොනවාද මේ පොදු 125 126 පුරවලා ගුරුවරයාට ගන්න පුළුවන් නිවාඩු වර්ග කියලා. එහෙනම් පළවෙනි එක තමයි කෙටි නිවාඩු. කෙටි නිවාඩුවක් කියලා කියන්නේ රාජකාරියේ යෙදී සිටින ඕනෑම අවස්ථාවකදී මාසකට පැයක කෙටි නිවාඩු දෙකක් ලබාගත හැකියි. අපි රාජකාරියේ යෙදී සිටිලා ඉන්න ඕන වෙලාවක මාසෙකට කෙටි නිවාඩු දෙකක් ගන්න පුළුවන්. ඒ කෙටි නිවාඩු දෙක වැටෙන්නේ දවසකට පැයක්. එක දවසකට පැයක කෙටි නිවාඩුවක් මාසෙකට දෙපාරක් ගන්න පුළුවන්. ඒකට අපි කියනවා කෙටි නිවාඩුවක් නැත්තම් ෂෝට් ලීව් එකක් කියලා. ඊළඟට අනියම් නිවාඩු. දින 21ක් දක්වා නිවාඩු ලබාගත හැක. අනියම් නිවාඩුවක් ගන්න පුළුවන් අපිට දින 21ක් වෙනකම්. එතකොට දින 6ක් එකවරකට අනුමත කර ලබා ගන්න පුළුවන්. එහෙනම් එකපාරකට විදුහල්පතිතුමා අනුමත කරොත් අපිට දින 6ක් ගන්න පුළුවන්. එහෙනම් මේ අනියම් නිවාඩුවක් අනිවාර්යෙන්ම අපි කලින් අනුමත කරගන්න ඕනේ. එහෙනම් අනියම් නිවාඩු 21යි. ඊළඟට අසනීප නිවාඩු. අසනීප නිවාඩු ඔයාලට හම්බෙනවා දින 20ක්. එහෙනම් අසනීප නිවාඩු 20ක් තියෙනවා. අසනීප නිවාඩු දෙකකට වඩා ලබා ගන්නේ නම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. ඔයාලා අසනීප නිවාඩු දෙකකට වඩා ගත්තොත් එහෙනම් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ. මෙඩිකල් එකක් අරගෙන තමයි ඉස්කෝලේට යන්න ඕනේ. ඊළඟට වරු නිවාඩු. වරු නිවාඩුවක් කියලා කිව්වොත් අපිට පුළුවන් උදේවරුේ 7:00 ඉඳන් 10:00 වෙනකනුත් නැත්තම් හවස 10:00 ඉඳන් 1:00 වෙනකනුත් විදිහට වරු නිවාඩු ලබා ගන්න. එහෙනම් වරු නිවාඩුවක් වැටෙන්නේ එක්ක 7:00 ඉඳන් 10:00 වෙනකන් නැත්තම් 10:00 ඉඳන් 1:00 වෙනකන්. ඔන්න වරු නිවාඩු පිළිබඳව. ඊළඟට විවේක නිවාඩු. මෙන්න මේ විවේක නිවාඩු කියන එක ගුරුවරුන්ට හිමිවන්නේ නැහැ. එහෙනම් ගුරුවරුන්ට විවේක නිවාඩුවක් හම්බෙන්නේ නැහැ. ඔවුන්ගේ විවේක නිවාඩුව වෙන්නේ
වාර අවසාන නිවාඩුව. එහෙනම් ගුරුවරුන්ට විවේක නිවාඩුවක් හම්බෙන්නේ නැහැ. ඔවුන්ගේ විවේක නිවාඩුව විදිහට අපි සලකන්නේ වාර අවසාන නිවාඩුව. ඊළඟට රාජකාරී නිවාඩු. සේවාස්ථ සැසි සඳහා ඒ වගේම විභාග කටයුතු වලට දුරස්ථ පාඨමාලාවලට ස්ථාන මාරු වීමකදී භාණ්ඩ බාර දෙන්න ඒ වගේ කටයුතු වලට රාජකාරී නිවාඩු හම්බෙනවා. එහෙනම් අපි මොකක් හරි රාජකාරී කටයුත්තකට සහභාගී වුණොත් අපිට පුළුවන් රාජකාරී නිවාඩුවක් ලබා ගන්න. ඊළඟ නිවාඩුව ප්‍රසූත නිවාඩු. ප්‍රසූත නිවාඩුවකදී වෙන්නේ මෙහෙම දෙයක්. සජීවී දරු උපතක් සඳහා වැඩ කරන දින 84ක වැටුප් සහිත නිවාඩු හම්බෙනවා. එහෙනම් සජීවී දරු උපතකදී වැඩ කරන දින 84ක් ඔයාලට වැටුපත් එක්කම නිවාඩුවක් හම්බෙනවා. ඒත් එක්කම අජීවී දරු උපතකදී නැත්තම් දරුවා මිය ගියොත් එම දින ඉඳලා සති 6ක වැටුප් සහිත නිවාඩුවක් හම්බෙනවා. අජීවී දරු උපතකදී නැත්තම් දරුවා මිය ගියොත් ඒ දවසේ ඉඳන් සති 6ක් වැටුපුත් එක්ක නිවාඩුවක් හම්බෙනවා. එහෙනම් ප්‍රසූත නිවාඩු හම්බෙන්නේ පඩිත් එක්ක දවස් 84ක් වැඩ කරන දින. ඊළඟට අඩවැටුප් සහිත ප්‍රසූත නිවාඩු. අන්න ප්‍රසූත නිවාඩු දවස් 84 ගත්තට පස්සේ අපිට ඕනනම් පුළුවන් තව දවස් 84ක් වැටුප් භාගයක් අරගෙන නිවාඩු ගන්න. එහෙනම් ඒකට අපි කියනවා අඩවැටුප් සහිත ප්‍රසූත නිවාඩු කියලා. අර කලින් කියපු 84ට අමතරව තව 84ක් ගන්න පුළුවන් අඩවැටුප් එක්ක. හැබැයි මේකෙදි මොකද වෙන්නේ? ඒ දින 84ට රජයේ නිවාඩුද ඇතුළත්. ඒ කියන්නේ ඒ දින 84ට සෙනසුරාදා ඉරිදා පොය දවස් ඔය වගේ නිවාඩු දවස් ටික ඇතුළත් වෙනවා. කලින් එකේ ප්‍රසූත නිවාඩු වලදී හම්බුනේ වැඩ කරන දින 84ක්. හැබැයි අඩවැටුප් සහිතව ගද්දි වැඩ කරන දවස් 84ක් නෙමෙයි හම්බෙන්නේ රජයේ නිවාඩුත් එක්ක දවස් 84ක්. ඊළඟට වැටුප් රහිත ප්‍රසූත නිවාඩු. එහෙනම් අර ප්‍රසූත නිවාඩු දවස් 84ක් අරගෙන අඩවැටුප් දවස් 84ක් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් තව දවස් 84ක් ගන්න පඩි නැතුව නැත්නම් වැටුප් රහිතව. එහෙනම් අපි කියනවා ඒකට වැටුප් රහිත ප්‍රසූත නිවාඩු කියලා. මේකටත් මොකද වෙන්නේ? රජයේ නිවාඩු අන්තර්ගතයි. රජයේ නිවාඩුත් එක්ක තමයි දවස් 84ක් ඔයාලට හම්බෙන්නේ. ඊළඟට පීතෘත්ව නිවාඩු. එහෙනම් අන්න පියෙක් වුණොත් මොනවාද හම්බෙන නිවාඩු? ස්වාමි පුරුෂයාට වැඩ කරන දින 3ක් දරුවා ඉපිද මාස 3ක් ඇතුළත ලබා ගන්න පුළුවන්. දරුවා ඉපදිලා මාස 3ක් ඇතුළත වැඩ කරන දවස් 3ක් ලබා ගන්න පුළුවන් ස්වාමි පුරුෂයාට. ඒ වෙනුවෙන් විවාහ සහතිකය, උප්පැන්න සහතිකය, වෛද්‍ය සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මෙන්න මේ කියපු ડોකියුමන්ට්ස් ඉදිරිපත් කරලා පියාට පුළුවන් දවස් 3ක් නිවාඩු ගන්න. ඊළඟට හදිසි අනතුරු නිවාඩු. රාජකාරියට අදාළ කටයුත්තකදී අනතුරක් සිදු වුවහොත් නිවාඩුවට අමතරව වන්දිද ලබා ගන්න පුළුවන්. එහිදී වෛද්‍ය නිර්දේශය මත වර්ෂයක් වෙනුවෙන් වැටුප් සහිත නිවාඩුද එමෙන්ම අඩවැටුප් සහිත නිවාඩුද ලබා ගන්න පුළුවන්. අපි මොකක් හරි රාජකාරී කටයුත්තක යෙදිලා ඉද්දී අනතුරක් වුණොත් අපිට නිවාඩුත් හම්බෙනවා. ඒ වගේම අමතර වන්දියකුත් ලබා ගන්න පුළුවන්. ඊළඟට ඉකුත් නිවාඩු. ඉකුත් නිවාඩු කියලා කියන්නේ ගුරුවරයාට වර්ෂයකට අදාළ නිවාඩු අවසන් වී ඇතනම් ඕනෑම අනුගාමී වසර දෙකක ඉතිරි වී ඇති අසනීප නිවාඩු ලබා ගන්න පුළුවන්. ඒ කියලා කියන්නේ දැන් මේ අවුරුද්දේ ඔයාලගේ අසනීප නිවාඩු ඉවරයි. හැබැයි තව නිවාඩු ගන්න මොකක් හරි හේතු ටිකක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් කලින් අවුරුදු දෙකේ ඉතුරු කරගෙන ආපු අසනීප නිවාඩු ලබා ගන්න. අන්න ඒකට අපි කියනවා ඉකුත් නිවාඩු කියලා.
විශේෂ අවස්ථාවලදී මේක අවුරුදු 2කට වඩා වැඩි කරන වෙලාවලුත් තියෙනවා. එහෙනම් ඉකුත් නිවාඩුවක් අපි ගන්නේ අනුගාමී වසර දෙකක ඉතිරි වෙලා තියෙන අසනීප නිවාඩු වලින්. ඊළඟට විශේෂ රෝග සඳහා නිවාඩු. ක්ෂය රෝගය, පිළිකා රෝග, කහවුන වගේ රෝග වෙනුවෙන් වැටුප් සහිතව නිවාඩු දෙනවා. අන්න ඒකට අපි කියනවා විශේෂ රෝග සඳහා නිවාඩු කියලා. එහෙනම් වැටුපත් එක්කම තමයි මේ නිවාඩුව ඔයාලට හම්බෙන්නේ. ඊළඟට ඉද්දා පිළිපැදීම. ඉද්දා පිළිපැදීම. මේ ඉද්දා පිළිපැදීම කියලා කියන්නේ මුස්ලිම් පාසල් ගුරුවරුන්ට ලබා ගන්න පුළුවන් නිවාඩු වර්ගයක්. තම ස්වාමි පුරුෂයා මිය ගිය විට මාස 4ක් හා දින 10ක්ද ස්වාමි පුරුෂයා මිය ගියොත් මාස 4කුයි දින 10කුයි ඒ වගේම දික්කසාදයකදී මාස 3ක නිවාඩුවක්ද ලබා ගන්න පුළුවන්. මේ සඳහා තමන්ගේ මුළු සේවා කාලයෙන් ඉතිරි වෙලා තියෙන ලෙඩ නිවාඩු හිලව් කරගන්න පුළුවන්. එහෙනම් මේ ඉද්දා පිළිපැදීම කියන නිවාඩුව හම්බෙන්නේ මුස්ලිම් පාසල් ගුරුවරුන්ට. එයාලගේ ස්වාමි පුරුෂයා මිය ගියොත් මාස 4යි දින 10ක් නිවාඩු හම්බෙනවා. දික්කසාදයකදී මාස 3ක නිවාඩුවක් හම්බෙනවා. හැබැයි මේ නිවාඩු හම්බෙන්නේ එයාගේ සම්පූර්ණ සේවා කාලයේ ඉතිරි වෙලා තියෙන අසනීප නිවාඩු වලින්. ඒවයින් තමයි මේක හිලව් කරගන්නේ. ඊළඟට දිවයිනෙන් බැහැරව ගත කරන නිවාඩු. අපි යනවා වෙන රටකට. අන්න එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පොදු 126 ආකෘතියෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය පරිදි ලබා ගන්න පුළුවන්. අපි වෙන රටකට යනවා නම් අනිවාර්යෙන් පොදු 126 ආකෘතිය සම්පූර්ණ කරලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ අනුමැතියත් එක්ක තමයි මේ නිවාඩු ගන්න වෙන්නේ. ඊළඟට මැතිවරණ නිවාඩු. මැතිවරණ නිවාඩුවක් හම්බෙන්නේ මැතිවරණ රාජකාරී, ඡන්දය පාවිච්චි කරන්න, ඒ වගේම ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම වගේ දේවල් වලට අපිට හම්බෙනවා නිවාඩු. ඒකට අපි කියනවා මැතිවරණ නිවාඩු කියලා. ඊළඟට විශ්‍රාම පූර්ව නිවාඩු. මාස 3ක් වෙනකන් ලබා ගන්න පුළුවන් ගුරුවරයෙක් ලෙස මෙතෙක් ලබා නොගත් නිවාඩු මේකට අදාළ කරගන්න පුළුවන්. ඔයාලා පෙන්ෂන් යන්න කලින්, විශ්‍රාම යන්න කලින් මාස 3ක් වෙනකන් නිවාඩුවක් ගන්න පුළුවන්. ඒක මේච්චර කාලෙකට ගත්තේ නැති නිවාඩු වලින් හිලව් කරගන්න පුළුවන්. ඒකට අපි කියනවා විශ්‍රාම පූර්ව නිවාඩුවක් කියලා. එහෙනම් ඔන්න අද මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා නිවාඩු ගැන කෙටි වීඩියෝ එකක්. මේකේ විභාගෙට එන මට්ටමේ නිවාඩු පිළිබඳ විස්තර ඔක්කොම තියෙනවා. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තුතියි. ඊළඟට ඔයාලට ඕන කරන තවත් වීඩියෝ අරගෙන එන්නම්. එහෙනම් අසංක සර් YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න.